ඔන්න වෙනද වගේම අලුත් වීඩියෝ එකක් අරන් අපි අද ආවා ඔයා ගාවට. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කාන්තාවන්ට ගෙදර ඉඳන්ම උයලා විකුණන්න පුළුවන් කෑම වර්ග 10ක් ගැන. ඉතින් ඔයත් ගෙදරට වෙලා බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න කාන්තාවක් නම් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි කියලා. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු මොනවාද මේ ගෙදර ඉඳන් හදන්න පුළුවන් කෑම වර්ග 10යි කියලා. අංක 1 බර්ත්ඩේ කේක්. අද වෙද්දී හොඳ ඉල්ලුමක් මේ බර්ත්ඩේ කේක් වලට තියෙනවා. ඉතින් ඔයාටත් මේ බර්ත්ඩේ කේක් හදන්න පුළුවන් නම් ඒකෙනුත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඊටත් අමතරව මේ බර්ත්ඩේ කේක් එක අදාළ කස්ටමර්ගේ ගෙදරටම ගෙනත් දීලා එයාව සර්ප්‍රයිස් කරන්නත් පුළුවන්. මේ බර්ත්ඩේ කේක් සරසද්දී ලස්සනට සරස ගන්න අමතක කරන්නත් එපා. මොකද ඒ වලින් තමයි ගොඩක් බිස්නස් එක වැඩි වෙන්නේ. අංක 2 ඉන්දියාප්ප. ඉන්දියාප්ප කියන්නේ හොඳ ඉල්ලුමක් තියෙන කෑම වර්ගයක්. ඉතින් ඔයාට මේ ඉන්දියාප්ප හදන්න පුළුවන් නම් ඒකිනුත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඔයාට කෑම කඩවල් වලට උනත් මේ ඉන්දියාප්ප දාන්න පුළුවන්. ඊටත් අමතරව ඕඩර් වලට ඉන්දියාප්ප හදලා විකුණන්නත් පුළුවන්. ඉන්දියාප්ප මුලක් කියන දේ ඕනම සිල්ලර කඩේකට උනත් දාන්න පුළුවන් හින්දා ඔයාට මේක ලේසියෙන්ම පටන් ගන්න පුළුවන්. මේ ඉන්දියාප්ප හදද්දී අනිවාර්යෙන් ඒකට සම්බෝලයක්, පරිප්පු ව්‍යංජනයක්, ඊටත් අමතරව කිරි හොදි පැකට් එකක්, මස් කරියක් මේ වගේ දේවල් එකතු කරගන්න අමතක කරන්නත් එපා. ඒ එකතු කරන දේවල් වලට හරියන්න ඔයාගේ මිල තීරණය කරගන්න. ඔයා හදන ඉන්දියාප්ප එක රසයි නම් එහෙම නැත්නම් ඒ ඉන්දියාප්ප එකේ ප්‍රමාණය මිලත් එක්ක සාධාරණයි නම් ඔයාට දෛනිකව එන ඕඩර් ප්‍රමාණය එන්න වැඩි කරගන්න පුළුවන්. අංක 3 වටලප්පන්. වටලප්පන් කියන්නේ ඩෙසර්ට් එකට ගන්න ආහාරයක්. ගොඩක් අය වටලප්පන් කන්න කැමති වුණාට හැමතිස්සෙම යාලට මේ වටලප්පන් ගන්න තැනක් නැහැ. මොකද ගොඩක් කඩවල් වල මේ වටලප්පන් විකුණන්න තියෙනවා අඩුයි. ඉතින් ඔයාට පුළුවන් මේක අවස්ථාවක් කරගෙන මේ වටලප්පන් ගෙදරදිම හදන්න. එහෙම හදලා ඔයාට මේව විකුණන්න පුළුවන්. මේ වටලප්පන් හදද්දී විවිධ ප්‍රමාණවල් වලින් හදන්න අමතක කරන්නත් එපා. සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට වගේ ආහාරයට ගන්න පොඩි ප්‍රමාණෙන්, ඊටත් අමතරව දෙතුන් දෙනෙක්ට වගේ ගන්න ඊට වඩා ටිකක් ලොකුවට, මෙන්න මේ වගේ කැටගරි 3කටවත් ඔයාගේ මේ වටලප්පන් හදාගන්න අමතක කරන්න එපා. මොකද එක්කෙනෙක් ඉල්ලුවත් ඔයාට දෙන්න පුළුවන් වටලප්පන් ප්‍රොඩක්ට් එකක් ඔයා ගාව තියාගන්න ඕනේ. මොකද හැම කස්ටමර් කෙනෙක් ගැනම අපි හිතන්න ඕනේ. ඊට අමතරව ඔයාට පුළුවන් මේවා Facebook එක හරහා සෙල් කරන්න, Facebook එකේ තියෙන ගෲප් වලට දාන්න, කඩවල වලට දාන්න පුළුවන්. මේ දේවල් හරහා ඔයාගේ බිස්නස් එක වැඩි කරගන්න පුළුවන්. අංක 4 බත් පැකට්. දැන් මම බත් පැකට් එකක් කිව්ව ගමන් පාරයිනේ කුඩයක් ගාගෙන පාරයින් තියාගෙන බත් පැකට් එක විකුණන එක නම් ඔයාට අයිඩියා ආවේ. ඒකම නෙමෙයි මම මේ කියන්නේ. ඔයා උත්සාහ කරන්න ඕඩර් වලට බත් පැකට් උයන්න. සමහරක් විට ඔයාට පුළුවන් ඔයාලා පැත්තේ තියෙන ඉස්කෝලයක් ටාගට් කරන්න. ඉස්කෝලේ කැන්ටිමක් තියෙනවා, ඒකට බත් පාර්සල් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ෂෝටිස් විතරක් තියෙන කඩවල් තියෙනවා, ඒවට පුළුවන් බත් පැකට් හදලා දාන්න. එහෙම නැත්නම් ඔයාලගේ ප්‍රදේශයේ සේවකයෝ ගොඩක් ඉන්න ආයතනයක් තියෙන්න පුළුවන්. ඒ වගේ තැනක් ටාගට් කරන්න පුළුවන් ඔයාට. ඇඟලුම් ආයතනයක්, තේ ෆැක්ටරියක්, රබර් ෆැක්ටරියක්, හොස්පිටල් එකක්, මේ ඕනම තැනකට ඔයාට කෑම් පැකට් හදලා ඒ තැන්වලට විකුණ ගන්න පුළුවන්. ඊටත් අමතරව බෝඩින් ළමයි බහුලව ඉන්න ප්‍රදේශ තියෙනවා, ඒ වගේ තැන් ටාගට් කරගන්න පුළුවන්. මොකද යාළුවෝ උයන්න එහෙම ගොඩක් කම්මැලි. ඉතින් ඒ වගේ අයට සාධාරණ මිලට කෑම් පාසලයක් ලබා දුන්නොත් එයාලා ඒව නිතරම ගන්න පෙළඹෙනවා. මේ ඕඩර්ස් ටික හරියට හදාගත්තොත් ඔයාට පුළුවන් එකපාරම මේ කෑම් පාසල් බෙදාගෙන යන්න. ඒ වගේම ඕඩර්ස් ප්‍රමාණය එන්න වැඩි වෙද්දී ඔයාට අවශ්‍ය වෙන බඩුත් වැඩි වෙනවා. ඉතින් මේ එළවලු හාල් මේ හැම දෙයක්ම ටිකක් වැඩිපුර ගන්නවා නම් ඔයාට අඩු මිලට ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔයාගේ ලාභය වැඩි කරගන්න පුළුවන්. අංක 5 වෙඩින් කේක්. බර්ත්ඩේ කේක් වලට සාපේක්ෂව වෙඩින් කේක් හදන කට්ටිය ටිකක් විතර අඩුයි. ඉතින් ඒක ඔයාට අවස්ථාවක් කරගන්න පුළුවන්. මේකත් රසට සාධාරණ විදිහට හැදුවොත් ඔයාට එන ඕඩර් ප්‍රමාණය එන්න වැඩි කරගන්න පුළුවන්. ඊටත් අමතරව වෙඩින් වලට කප් කේක් එහෙමත් දෙනවා. ඒ වගේ දේවලුත් ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඉතින් ඔයා ටිකක් කාර්යබහුල කෙනෙක් නම් ඔයාට මේ උයන දේවල් වලට ගොඩක් කාලය වැය කරන්න නැත්නම් මම යෝජනා කරනවා ඔයාට මේ වෙඩින් කේක් හදන්න කියලා. මොකද වෙඩින් කියන දේවල් හැමදාම නැහැනේ. වෙඩින් එකක් තියෙන දවසට විතරක් ඔයාට ඕඩර්ස් ටික අරගෙන වැඩේ කරන්න පුළුවන්. අංක 6 රයිස් වර්ග. හොඳ ඉල්ලුමක් වගේම හොඳ ආදායමක් ගන්න පුළුවන් දෙයක් තමයි මේ රයිස් වර්ග කියන්නේ. මේ රයිස් වර්ග ගැන ඔයාට අමුතුවෙන්ම හඳුන්වලා දෙන්න ඕනේ නැහැ කියලා මම විශ්වාස කරනවා. දැන් අපි දන්නවනේ ඕන තරම් කඩවල රයිස් වර්ග විකුණන්න තියෙනවා. මං ඔයාගෙන් චූටි ප්‍රශ්නයක් අහන්නම්.
දැන් අපි මේ වීඩියෝගෙන් කතා කරන්න ගෙදරින් දම්ම හදලා විකුණන්න පුළුවන් කෑම වර්ග ගැනනේ. දැන් අපි දන්නවා කඩවල්වලත් රයිස් වර්ග තියෙනවා. දැන් ඔයත් රයිස් වර්ග හදනවා. දැන් මම ඇහුවොත් ඔයාගෙන් ඇයි කස්ටමර් කෙනෙක් ඔයාගෙන් ඕඩරයක් දාන්න කියලා. ඉතින් එයාලට පුළුවන් කෑම කඩේකින් ලේසියෙන්ම රයිස් එකක් ගන්න. කඩේකින් රයිස් එකක් ඉල්ලුවා මේ වෙලෙම අපිට දාලා දෙනවා, වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. එතකොට ඇයි කස්ටමර් කෙනෙක් ඔයාගෙන් රයිස් එකක් ඕඩර් කරන්නේ? අන්න ඒකට උත්තරේ හොයාගන්න අපි කොයි වෙලේත් හිතන්න ඕනි කස්ටමර් කෙනෙක්ගේ පැත්තෙන්. දැන් ඔයා මේ ගෙදර ඉඳන්ම රයිස් වර්ග හදලා විකුණනවා නම් ඔයාට කඩකුලි නෑ, සේවකයෝ අවශ්‍ය නෑ, එයාලට වැටුප් ගෙවන්න ඕනේ. මේ chance එක ඔයා කස්ටමර්ට ලබා දෙන්න ඕනි. ඒ කියන්නේ ටිකක් අඩුවට ඔයාගේ මේ රයිස් එක කස්ටමර්ට විකුණන්න. ඔයාට බිස්නස් එක ටිකක් හදාගන්න මේ වැඩේ මුලින් ටිකක් කරන්න වෙනවා. ඊටත් අමතරව අපි හිතමු ගෙදර 5 දෙනෙක් ඉන්නවා. ඒ ගෙදරට කස්ටමර් කෙනෙක් රයිස් එකක් කඩෙන් ගන්න ඕන නම් අනිවාර්යෙන් ෆුල් රයිස් දෙකයි නෝමල් රයිස් එකක්වත් ගන්න ඕනි. ඉතින් ඒකට පිළියමක් විදියට ඔයාට පුළුවන් අලුතෙන් පැකේජ් එකක් හඳුන්වලා දෙන්න. 5 දෙනෙක්ටම හරියන්න රයිස් බේසමක් හඳුන්වලා දෙන්න. ඒක සාධාරණ මිලකට දෙන්න. මේ වගේ දේවල් හරහා තමයි ඔයාට කස්ටමර් බේස් එක වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඊටත් අමතරව යාලගේ WhatsApp නම්බරයක් ගන්න, ඒකට ගෲප් එකක් හදන්න. ඒ ගෲප් එකට නිතර ඔයාගේ අප්ඩේට් ලබා දෙන්න. කෑම්වල ෆොටෝස් දාන්න. සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති වුණාට ওই ෆොටෝස් එකක් දැකලා එයාට රයිස් එකක් ගන්න ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ගෙදර ඉඳන්ම රයිස් වර්ග හදලා විකුණලා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. අංක 7 බර්ගර්. අපි දන්නවනේ විවිධ වර්ගයේ බර්ගර් මන් තියෙනවා. ඉතින් කොළඹ ආශ්‍රිතව මේ බර්ගර් වර්ග විකුණන තැන් ගොඩක් තිබ්බට කොළඹෙන් ඈතට වෙන්න මේ විකුණන තැන් ටිකක් අඩුයි. ඉතින් ඔයාටත් පුළුවන් මේ බර්ගර් වර්ග විකුණලා හොඳ ආදායමක් ලබා ගන්න. ඊටත් අමතරව ඒකට ලස්සන කව එකක් හදාගන්න, ලස්සන බෑග් එකක් හදාගන්න, එහෙමත් නැත්නම් ලස්සන බොක්ස් එකක් හදාගන්න. නිතර මේ බර්ගර් වර්ගවල ෆොටෝස් දාලා Facebook එක හරහා මිනිස්සු දැනුවත් කරන්න. හැම කස්ටමර් කෙනෙක්ටම ගන්න පුළුවන් විදිහේ බර්ගර් ටිකක් ඔයා ගාව තියෙන්න ඕනි. මිල අඩු ඒවා තියාගන්න, මිල වැඩි ඒවා තියාගන්න. බ්‍රෙක්ෆාස්ට් එකට වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ටී ටයිම් එකට වෙන්න පුළුවන්. මේ ඕනම තැනකදී ගන්න පුළුවන් වෙන බර්ගර් වර්ග ටිකක් හදාගන්න. අනිවාර්යෙන් මේ බර්ගර් වර්ග ඩිලිවරි කරන්න අමතක කරන්නත් එපා. ඒකම ඔයාට පුළුවන් ෆ්‍රී කෝක් එකක් ලබා දෙන්න. ඉතින් මේ වගේ දේවල් වලින් ඔයාගේ බිස්නස් එක වැඩි කරගන්න පුළුවන්. අංක 8 බිරියානි. බිරියානි වලට ලංකාව තුල ඉහළ මිල්ලුමක් අද වෙද්දි තියෙනවා. මේ බිරියානි හදලා විකුණලා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. එහෙම කරන කට්ටිය ගොඩක් ඉන්නවා. හැබැයි ඔයාට පුළුවන් මේ මාකට් එක අල්ලගන්න. හරි පිරිසිදුව, රසට, ලස්සනට, සාධාරණ මුදලකට මේ දේවල් විකුණනවා නම් ඔයාගේ ඕඩර්ස් ප්‍රමාණය එන්න වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාගේ ආදායම එන්න ඉහළ නංවා ගන්න පුළුවන්. අංක 9 කොත්තු වර්ග. කොත්තු කියන්නේත් ලංකාවේ ඉහළම ඉල්ලුමක් තියෙන කෑම වර්ගයක්. ඉතින් ඔයාට ගෙදර වුණත් මේ කොත්තු වර්ග හදලා විකුණ ගන්න පුළුවන්. වැඩි හිතන්න දෙයක් නැහැ. ළඟපාත ගෙවල් වලට වුණත් මේවා ලේසියෙන්ම විකුණ ගන්නත් පුළුවන්. ඊටත් අමතරව රසට කොත්තුවක් හදාගන්න කොහොමද කියලා ඔයා ගෙදර try කරලා බලන්න. විවිධ කොත්තු වර්ග තියෙනවනේ. ඒවත් try කරලා බලන්න. ඕනම කෙනෙක් මේ කොත්තු වර්ග කන හින්දා ඔයාට ලේසියෙන් මේ විකුණ ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ඔයාට මේ කොත්තු වර්ග හදන්න අවශ්‍ය වෙන රොටි පැකට් එහෙම වෙනම ගන්නත් පුළුවන්. ඒකෙන් ඔයාට අවශ්‍ය නම් ඔයාගේ කාලය ඉතුරු කරගන්නත් පුළුවන්. මේ කොත්තු වර්ගත් ඔයා රසට හදනවා නම් ඕනේ තරම් ඕඩර්ස් එයි. ඉතින් ඒ වලින් ඔයාගේ ආදායම වැඩි කරගන්න පුළුවන්. අංක 10 පිට්සා. දැන් මං කලින් කිව්ව හැම කෑම වර්ගයක්ම ඕනෑම කෑම කඩේකින් ගන්න තියෙනවා. ඒවා ලේසියෙන්ම හොයාගන්නත් පුළුවන්. හැබැයි පීට්සා කියන්නේ හැම කෑම කඩේකම දකින්න ටිකක් අමාරු කෑම වර්ගයක්. ඉතා සීමිත ආයතන කිහිපයක විතරයි මෙන්න මේ පීට්සා ගොඩක් වෙලාට හදන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් නම් ගෙදර ඉඳන්ම පීට්සා හදන්න, ඒවත් ඔයාට විකුණ ගන්න පුළුවන්. මොකද මිනිස්සු කන්න කැමති කෑම වර්ගයක් තමයි පීට්සා කියන්නේ. ඉතින් මේ පීට්සා අනික් කෑම වර්ගත් එක්ක සාපේක්ෂව ටිකක් මිල අධිකයිනේ. ඒක නිසා තමයි මිනිස්සු මේ පීට්සා වර්ග කෑමට ගන්න පෙළඹෙන්නේ නැත්තේ. ඉතින් ඔයාට පුළුවන් නම් මේ පීට්සා වර්ග සාධාරණ මිලකට ලබා දෙන්න. ඒකෙන් ඔයාට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. මොකද මිල අඩුයි නම් මේ පීට්සා කන්න කැමති මිනිස්සු ඕන තරම් ඔයාට හොයාගන්න පුළුවන්. ඉතින් ඔයා මේ හැමෝම හදන කෑම වර්ග හදන්න පටන් අරන් අනවශ්‍ය තරංගයක් දෙනවට වඩා ඔයාට මේ පීට්සා වගේ කෑම වර්ගයක් හදලා අඩු තරංගයක් දීලා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. හරි. කාන්තාවන්ට ගෙදර ඉඳන් උයලා විකුණන්න පුළුවන් කෑම වර්ග 10ක් ගැන මම මේ වීඩියෝ එකකින් කතා කරා. මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක බලලා හොඳ අදහසක් ලැබෙන්න ඇති කියලා.
ඊට තමතර ඔයාට මේ කෑම් වර්ග හදන්න දන්නත්තං ඔයාට පුළුවන් ඒව සම්බන්ධව තියෙන පාටමාලාවක් කරන්න. එහෙම නැත්තං ඔයාට පුළුවන් මේ YouTube එක වීඩියෝ තියෙනවා ඒවනාරබලා ඒකින් පුරුදුවෙන්න. මුලින්ම මේ කෑම්වර්ග ඔයා ගෙදර කට්ටියත් එක්ක රස බල්ලා එක අඩුපාඩු බලලා ඒ වැරදි ටික හදාගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට මේ බිස්නස් එකක් විදිහට විකුණන්න. ඔයා බිස්නස් එක පටන් ගත්ත ගමන් මේකෙන් ලොකු ලාභයක් ගන්න බලාපොරොත්තු වෙන්න එපා. මොකද මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ බිස්නස් එක හදාගන්න ඕනේ. කස්ටමර්ස්ලා වැඩි කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි කාලයත් එක්ක ඔයාගේ බිස්නස් එක වැඩි දියුණු වෙන්නේ. ඕඩර්ස් වැඩි එන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ටික ටික ලාභය හදාගන්න. ඉතින් මං හිතනවා මේ දේවල් බලලා එක කෑම වර්ගයක් හරි හදන්න ඔයා පටන් ගනින් කියලා. එහෙනම් මං අදට ගිහින් එන්න. ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් මං ඉක්මනට එන්න. දියුණු වෙන්න හීන දකින ඔයාගේ හීනේ හැබෑ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.